හරි අද මම කරන්න යන්නේ ෆයිබර් සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. ඒක තමයි කොහොමද මේ හරියටම ෆයිබර් account එකක් ක්‍රියේට් කරගන්නේ. ෆයිබර් account ක්‍රියේට් කරන්න ගොඩක් විදි තියෙනවා. ගොඩක් කට්ටිය වීඩියෝ කරලා මම දැකලා තියෙනවා. වීඩියෝ කරලා දාලා තියෙනවා. ඒවත් හරි. මම ඔයාලට කියන්නේ අද හොඳම ට්‍රික් එකක්. ඒ කියන්නේ account එකක් හදද්දී වගේ නම, ඔය picture එක අන්න ඒ වගේ දේවල් වලිනුත් ඔයාලට order එකක් ලැබීමේ සම්භාවිතාව අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා ඔය දැන් අපි සාමාන්‍යයෙන් ගන්නවන ෆොටෝ එකේ මෙහෙම කරලා ගන්නවා මෙහෙම කරලා ගන්නවා අන්න ඒ විදිහේ ඇක්ෂන් දාලා අපි ෆොටෝ ගන්නවා. හරි අන්න ඒ ෆොටෝ ඒවට දැම්මොත් අපිට ගොඩක් දුරට මේ අපිට එන ඕඩර් එක අඩු වෙනවා. එමේ කිව්වොත් අපි දැන් ඔයා හිතනවා ටයි එකක් දාලා කෝට් එකක් දාලා ලස්සන ෆොටෝ එකක් ගන්නවා. ඒ ෆොටෝ එකට එන කස්ටමර්ලා අරකට අපිට එන්නේ නැහැ කොහොමද? ඔයාලා දන්නවා මොකද හේතුව කියලා. ඒ නිසා අපි ගද්දි පොඩ්ඩක් ෆොටෝ එක පොඩ්ඩක් පිළිවෙලට ගන්න ඕනේ ෆොටෝ එක උනත්. අපේ නම දාද්දි අපේ නම අන්න ඒ වගේ එකක් දාන්න ඕනේ. ඒක නැත්නම් නිකන් වෙන කට්ටිය ඔහේ ටයිප් කරලා යනවා. එහෙම වැඩක් නෑ. අපේ නම හරි නැත්නම් බිස්නස් එකේ නේම් එක හරි අපි දාන්න ඕනේ. එතකොට තමයි අපිට ලස්සන්ට මේ ඕඩර් ටික එන්නේ. ඒ නිසා තව තියෙන ට්‍රික්, ඒ කියන්නේ කීවර්ඩ් දාන්න තියෙනවා. මේවා තියෙනවා. ඊට පස්සේ මම ඒව දැන් අද කියලා දෙනවා. කොහොමද මේ account එක හරියටම හදලා දවසට රුපියල් 10000ක් වගේ හරියටම උපයන්නේ. ඒ කියන්නේ 10000 ඩොලර් උපයන්න පුළුවන්. ඕඩර් එනවා එක දිගට එන ඕඩර් මේ වගේ account එක හදාගන්න මාක් යන්නේ එහෙමයි. ඒ නිසා දිග වීඩියෝ දිගටම දෙන්න මේ එපිසෝඩ් එක තමයි ඔයාලට වටින එපිසෝඩ් එක. මේක ඉඳන් උඩට ගියොත් තමයි ඔයාලට මං කිව්වනේ ඔයාලට කොහොමද මාසයක තුනට මේ ටික කරලා දෙනවා කියලා. ඒ නිසා මේ මාසය ඇතුළත අපි කරගන්න ඕන අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක රෙදිලා ඉන්න ඕනේ. මම මේ ඉල්ලා සිටනවා මේ වීඩියෝ එක රෙදිලා ඉඳලා මම අනිවාර්යෙන් subscribe කරලා like එකක් දාලා මේ වීඩියෝ එක ඉවර කරලා ඔයා මොකක්ද දැනුමක් අරගෙන යන්න කියලා. හරි ඒ නිසා අපි දැන් යන් වීඩියෝ එකට. හරි ඔයා ඉස්සෙල්ලාම ඔයාට කැමති මේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕනේ. මේ ඊට පස්සේ සර්ච් කරන්න ඕනේ fiber.com කියලා. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාට මෙතනවත් දැන්ට මේ සයින් වෙලා ජොයින් වෙලා ඉන්නවා නම් මේ දැන් ඔයාලට account එක hack වෙන්න ඕනේ නැහැ. මෙන්න එතන පස්සේ profile icon එක. ඒක මේක ටච් කරලා මේක පල්ලෙටම ගිහලා sign out කියන එක දෙන්න. අන්න එක දෙන්න. ඊට පස්සේ ඔයා ගානට sign out ලා ගානට එනවා. ඒ නිසා මේ එහෙම කරන්න නැත්තම් එහෙම කරලා මේ වෙන මේ account එකකින් web එකට log වෙන්න නැත්නම් ඒ account එකටම ආය යනවා සාමාන්‍යයෙන්. ඊට පස්සේ දැන් අපි account එක ගන්න මේ විතර sign in කරලා දෙන්න ඕනේ. ඊට පස්සේ continue with Google නැත්නම් continue with email දෙන්න පුළුවන්. මම මෙතන continue with Google දෙනවා. හරි. ඉතින් ඔයා email එක select කරලා මේ එන්න ඕනේ. මේ ඒ දන්නා මම මේ මෙතන sign out විතරයි දුන්නේ. මම කලින් account එක හදලා තිබ්බේ. මම මෙතන sign out විතරයි දුන්නේ. ඒ නිසා තමයි මම ආයේ මේකම log වුනේ. ඒ නිසා ඔයාලට තියෙන්නේ මේ මෙන්න එකකින් log වුණා. නැත්තම් මේ ඔයා හදන email එකකින් continue මේ with Google එකට ගියා. ඔයාගේ email එක දුන්නා. මේ email එක set කරා. එතනින් කෙලින්ම ආවා. මේ ඒ නිසා කිසිම අවුලක් නැහැ. මේ එහෙම කරන්න. ඊට පස්සේ ඔයාලා එන්නේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලට අර මේ මට වගේ වුණා නම් මෙන්න මෙතනට ගිහිල්ලා මේ become a seller දෙන්න. එතකොට හරියනවා. ඊට පස්සේ become a seller කියන එක ටච් කරනවා. මෙන්න මෙතන ටච් කරලා මෙතන continue දෙන්න. මේගොල්ලෝ මේ account එක හදන හැටි අර මේගොල්ලෝ කියන්නේ මේ continue දෙන්න. මෙතන continue දෙන්න. මෙතන continue දෙන්න. මෙතනට වගේ නම ගහන්න ඕනේ. නම මෙතනට වගේ picture එකක් දාන්න ඕනේ. picture එක නම් මල්ලගේ හරියට එකක් නෑ. ලැන්ග්වේජ් මෙතන ඔයා මේ description එක දාද්දී සරගෙනවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේක ඔයා කරන වැඩ වගේ ස්කිල් ඔක්කොම දීලා ChatGPT ට ඔයා දෙන්න මේ කොහොමද මගේ ස්කිල් මේවා මේවා ඔක්කොම ටික දීලා මේ ChatGPT ට සිංහලෙන් දාන්න ඉංග්‍රීසියෙන් දාන්න යන්න එපා බොරුවට මේ දීලා මේ එයා එතකොට මේ ඔයාලට ගන්න description එක හදලා දෙනවා. ඒ නිසා මේ ඔයා හිතලා දාන්න යන්න එපා. මම නිකන් ChatGPT දාන්න. එතකොට ඔයාලට ලේසි. එතකොට මේ කොහොම හරි මේ ගානට වැඩේ වෙනවා. ඒ නිසා ChatGPT දාන්න මාත් ගන්න එහෙමයි මේ ගොඩක්ම දේවල් ChatGPT දාන්න කොහොමද හරිද? මෙතන තෝරන්න ඕනේ ඔයා බිස්නස් එකේ කියන්නේ ඔයා කරන දේවල් ඔබ්ජෙක්ට් එක. ඊට පස්සේ මෙතන digital marketing graphic design අපි graphic design දාමු. මම මේක කරන්න graphic design වගේ ඒවා තමයි logo design කරනවා අනිවාර්යෙන්. ඊට පස්සේ website design කරනවා. තව
බුක් ඩිසයින් දානවා ඇප් ඩිසයින් කරනවා ඒ ටික තමයි මම මේක කරන්නේ ඊට පස්සේ මේ කී එක දානවා ඔය දාන්න 2021 ඉඳන් 2025 දක්වා කියලා ඒක ලොකු කාලයක් ඒතකොට මේ අපිට මේ අපි අර දන්නවනේ මේ ගොඩක් කාලයක වැඩ කරලා තියෙනවා අන්න ඒ වගේ එකක් තමයි මෙතනින් වෙන්නේ ඒ නිසා ඒක දාන්න ස්කිල් එකට දාන්න logo editing අන්න ඒ වගේ ඒවා දාන්න animation logo animation shell එකස් expert add ඊට පස්සේ ටෙලින් රට මෙතන වගේ රට තමයි select කරන්න ඕනේ ශ්‍රී ලංකන් දාමු ඊට පස්සේ කොලෙජ් එක දාන්න ඕනේ කොලෙජ් එක නම් මම ගියේ නෑ ඔය මෙතනින් දාන්න BSSC මෙතනින් උත් දාන්න ඕනේ මෙතනින් දාන්න 2027 දක්වා කියලා මෙතනින් මේ වගේ මුකුත් දාන්න ඕනේ නෑ এডুকেෂන් එකට මුකුත් දාන්න ඕනේ නෑ මම මේ දැන් හොයාගෙන ආවේ මෙතන වාගේ තියෙනවා වෙබ්සයිට් එක දාන්න නැත්නම් අවුලක් නැහැ. හරිද දැන් අප තුන්වෙනි එකට තමයි ආවේ මේකෙ වෙන්නේ වගේ ඊමේල් එකයි ෆෝන් නම්බර් එකයි වෙරිෆයි කරන්න ඕනේ. මම කියන්නම් ඒක කොහොමද ගන්න කියලා. මේ අනිත් එක තමයි මම දැන් කිව්වේ මේ ඔයාගේ බිස්නස් එකේ නේම් එක හරි නැත්නම් ඔයාගේ channel එකක් තියෙනවා channel එකේ නේම් එක හරි දාන්න. ඔයාගේ නිකන් නේම් එක හරි දාන්න නැත්නම් එක එක මේ ඔය දැනන ගේමින් සුද්දාන්න ඒ වගේ channel වල නේම් නම් දාන්න එපා. මේ මොකද කියනවා නම් ඒ වගේ ඒවට මේ උරේන අඩුයි මම මේ කියලා දුන්න විදිහට හරියට මේ ප්‍රොෆයිල් එක හදා ගන්න ගානට එතකොට වැඩි හරියනවා ඒ නිසා මේ ඒ විදිහට කරගන්න නැත්තම් මේ හරියන්නේ නැහැ කියන්නේ ඒක අවුල් වෙනවා මේ වැඩි ඒවට උඩ එකට අඩු වෙනවා හරි අපේ ඊමේල් එක අතනින් වෙරිෆයි වුණා ඊට පස්සේ විතර ඇඩ් ෆෝන් නම්බර් එක ඇඩ් කරන්න තියෙන්නේ මෙතනින් ඔය ශ්‍රී ලංකාව කියලා සිලෙක්ට් කරන්න පැත්තේ අතනින් එහෙනම් මෙතනින් එන්ටර් කන්ට්‍රි එකට ගානට එනවා මෙතන වගේ නම්බර් එක ගහන්න ඕනේ මෙතන වෙරිෆයි බයි කෝල් වෙරිෆයි බයි ටෙක්ස්ට් කියලා දෙනවා මේක ටෙක්ස්ට් දෙනවා නැත්නම් මට කෝල් එකක් එනවා වගේ අංකත් හරියට ඇහෙන්නේ නැහැ පොඩ්ඩක් නේද එකක් හරි එතන වෙරිෆයි වුණාට පස්සේ ඔයාලට ගානට account එක හැදෙනවා එතන මේ ඒක තමයි කියන්න තියෙන්නේ ගානට වැඩි වෙනවා මේ කන්ට්‍රියම දෙන්න ඕගොල්ලෝ ඒතකොට ගානට වගේ ප්‍රොෆයිල් එක හැදෙනවා